අද සෙනසුරාදා ජේසුස් වහන්සේගේ උකුත් වීමෙන් පස්සේ උන්වහන්සේව සොහොනේ තැන්පත් කළායින් පසුව මේ මොහොත මේ උදෑසන මේ දහවල අපි නිහඬව ගත කරන්නේ විශාල තීරුමක් එක්කයි. ඒ තමයි ගැලුම්කාරයන්න් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් මරණයට පත් වෙලා හරියට නිකන් ලෝකේ නැවතිලා වගේ. හැබැයි දවසේ රාත්‍රිය උදා වෙන්නේ විශේෂ මංගල්‍යයක් හැටියටයි. අලුඩිය සෙනසුරාදා රාත්‍රියේ දිව්‍ය පූජාවට යන්නට පුංචි කාලේ මම ගොඩාක් ආස කළා. ඒ මොකද කියනවා නම් අලුඩිය සෙනසුරාදා රාත්‍රියේ අර දෙවස්ථානයෙන් එලිපිට කරන ඒ ලස්සන පුංචි ආලෝකයේ මෙහෙට මම ගොඩාක් ආස කරා මගේ කුඩා කාලේ. ඔබට මතක නම් ඉටිපන්දම අල්ලගෙන පාස්කු ඉටි පහන අල්ලගෙන පියතුමා අර කුරුසේ ලකුණ අඳිමින් 2025 මේ වර්ෂයේ නම් ඒ ඉලක්කම් එක්ක අල්ෆා සහ ඔමෙගා එක්ක නාට්‍යානුස්වරූපයක් ගන්නවා ඒ මොහොතේ උන්වහන්සේ සිදු කරන දේ. ඒ හරහා අපිට කියා දෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඊයේත් අදත් ආරම්භයත් අවසානයත් මුල් අකුරත් අවසාන අකුරත් වනසේක. උන්වහන්සේට කාලයත් යුගයත් අයිතිය සෑම යුගයේදීම මහිමය සහ ආධිපත්‍ය උන්වහන්සේටම අත් වේවා. ආමේන් කියමින් අපි ආලෝකය දල්වනවා. ක්‍රිස්තුස් වහන්සේ ආලෝකයයි. ක්‍රිස්තුස් වහන්සේ ආලෝකය නිසාම අඳුර පහ වී යන බව මේ මහා පාස්කිරිදා රාත්‍රියේ ඒ ලස්සන ආලෝකයේ මෙහෙන් අපිට පෙන්වලා දෙනවා. ඔබේ මගේ ජීවිතයේ අඳුර තිබෙනවා. හැබැයි අඳුර ආලෝකවත් කරන ආලෝකයාණන් ලෝකයේ ආලෝකය ජේසුස් සම්විධානන් අද රාත්‍රියේදී අපි සමරණ වහන්සේගේ උත්ථානය. ඒ නිසා මේ උදෑසන වරුව යාඥාශීලීව ගත කරන්න, මධ්‍යහනේ යාඥාශීලීව ගත කරන්න, උන්වහන්සේගේ උකුත් වීම සිහි කරන්න ඔබ මා වෙනුවෙන්. නමුත් සෑම මරණයක් තුළම තිබෙනේ ජයග්‍රහණය සිහිපත් කරමින් අද රාත්‍රියේ හැකිනම් දිව්‍ය පූජාවට අද රාත්‍රියේ දිව්‍ය පූජාවට සහභාගී වෙලා ආලෝකයේ මෙහෙයට සහභාගී වෙලා ඒ අර්ථය දැනෙන්න සලස්සන්න. ඔබට ජේසුස් පිටයි.